පට්ට ලොකු රටක් මෙන්න පට්ට කැරෑත්. ඒකෝට ඒ වගේ ඉන්න අර හරක් జాතියක් අර අන්දේ කොහොම කැරකිලා ඇවිල්ලා මෙහෙම තියෙන්නේ. දැකද? ඈ බයිසන් හරක් කියලා කියන්නේ. This is bison. This is bison. මොකද දෙන ඉගෙන ගන්නවද? දැන් එක්සෑම් පාස් වෙන්න නෙමෙයි නම් අපි ඉගෙන ගන්න. ඇයි අපි ඉගෙන ගන්න? නියමයි. ආසාවට. ආසාවට. අපි ආසාවට ඉගෙන ගන්න ඕනේ. කියන්නේ මැත්ස් වගේ සබ්ජෙක්ට් එකක් ඉගෙන ගන්න උඹලා පින් කරලා තියෙනවා. නැද්ද? ඇත්තම කතාව ඔය කියන්නේ කොහෙදී හරි උඹලා හොඳ දේවල් කරපු නිසා තමයි ඔහොම මොලයක් හම්බෙලා තියෙන්නේ. වෙන ළමයිට වඩා හිතන්න පුළුවන් වෙලා තියෙන්නේ. සහ මේක තෝරගන්නෙම මේක ඇතුලේ අපි නොදන්න ලොකු පරාසකවලට වලට යන්න chance එකක් ඇවිල්ලා තියෙන්නේ. ඒ පාත් එකට ඇවිල්ලා මේක අනාථ වෙන්න බෑ. ආසාවටම කරන්න. මේක සුපිරි. ඇයි මේව ඕන වෙන්නේ කියලා අහනව නේද? අයින්ස්ටයින්ගෙන් අහන්න. තේරුණාද? කියලා දෙයි. ඒ උදාහරණ ඇතිනේ. ඇයි මේව ඕන වෙන්නේ කියලා අයින්ස්ටයින් කියන කවුද කියලා දන්නවනේ. ඒතනින් තේරුම් ගන්න. ගණිතය ඕන වෙන්නේ මොකටද කියලා. හරිනේ. එතකොට මේක ඒ වගේ දෙයක් ඈ. වෙන දේවල් වලින් අපිට මුකුත් කරන්න බෑ. මැත්ස් වලින් තමයි හැමදේම තියෙන්නේ. නිසා මේක ආසාවට ඉගෙන ගන්න. මේක සුපිරි. හරි රයිට්. ඔයාලට කවට හරි නිකන් විශ්වයේ තව මානයක් වගේ හොයාගන්න ඕන වගේ නම් මැත්ස් ඉගෙන ගන්න. හරිද? ආලෝකය හරහා යන්න ඕන වගේ try එකක් දෙන්න ඕන මැත්ස් ඉගෙන ගන්න. හරිද? මේකෙන් තමයි පුළුවන්. දැන් අර theory of everything කියලා තියෙනවා ෆිසික්ස් වල සාමාන්‍යයෙන් මේ විශ්වයේ හැමදේම පැහැදිලි කරන්න පුළුවන් එකම එක තියරියක් තියෙනවා. ඒක තාම හොයාගන්න බෑ කාටවත්. ඒක ඔයා හොයන්න. ඔයා හොයන්න බලන්න මැත්ස් පුළ වුණොත් තමයි. හරිනේ රයිට්. ඒ නිසා නිදිමත නැතුව ආසාවෙන් ඉන්න ඈ. හරි.